නෑ මේ අතන මම එතකොට ගිහිල්ලා ඔයා කතා කරද්දි මම දාඩි වල කෝ කරලා ගිහිල්ලා එන්න මම එන්න බලන්න ඒකට යනවා මට දෙන්න टमाटर में गारंटी 3 होय वगैरह කොහොමද පිට්ටේ මේ පිච් එක මේ රැන්ඩ් කොමල් එහෙනම් මේකට හදලා නෑ ඔවුන් පොඩ්ඩක් උස්සන්න උඹා නෑ ඔයා ඔතන ඉඳලා මේ පැත්තට තල්ලු කරන්න ඈත ඉඳලා පොඩ්ඩක් ගන්න පණි වැටේ ඊට පැත්තට දුර ගිල්ලා ඉන්නේ එහෙමද ඔව් අන්න යනවා අර පැත්තට ගියා අර පැත්තට යනවා දුර ගිල්ලා ඉන්නේ නයි පැත්තේ තමයි නයි තම ගොදුර දැන් මේ අල්ලපු ගමන් දානවා අමීර ඉපදෙන්නේ මේ සාමාන්‍ය මාස 6 5 6 වගේ වැටෙනවා ගෝනේ ඔව් ආයෙත් යයි කියන්නේ ගොදුරක් ගිල්ලා ඉන්නේ නේද ඒකයි එතනින් ගියේ නැත්තේ ගෝනේ අම්මේ අර බලන්න පොච්චි වමටද නේ එයාට කාට දෙනවා ලස්සනනේ මෙයා මේ කාට දෙනවා ගෑම් සතල් පිළිසද කියලා අඳුරන්න අමාරුයි මේ කාලෙට හැබැයි පේන විදියට නම් මේ ගෑම් සතෙක් වගේ පොඩ්ඩට එයාගේ අර මෙතන ඇයිබම් වගේ තියෙනවනේ මේ උඩ බාන්නෝ දැන් මේක අල්ලද්දි මේ හොම් බාන්න ඔව් අර මේ පැත්තෙන් ඇයිබම් වගේ තියෙනවද ඒක පොඩි කාමටද පෙනේ නේද ඔව් පේන්නේ අල්ලනවා ඉතින් කොහොමද අර මේ ඇයිබම් වගේ මේ තියෙන උන්ට ගොඩක් කලාතුරකින් තමයි සෙට් වෙන්නේ අර එපෝ මේ පැත්ත පේන්නේ නැහැ යාට නේද ඔව් මේ පැත්තේම අර මේ එයාට පේන සීමාවක් තියෙනවා මේ පැත්ත පේන්නේ ඔන්නේ එයාට අර අනිත් සර්පය වගේ සංවේදී දැන් හැම සර්පෙටම ගොඩක් සංවේදී දැන් අපි මෙතන අල්ලනවා කියන්නේ ඇගේ උට ඒක හොඳට තේරෙනවා දැන් මම රත ගෑප් පාර දැක්කද තරහ ගියා එහෙනම් ඉතින් අර පන්න කනවා ඒක බොරු කතා මම දැන් තියාගෙන ඉන්නේ බෝදරේට දාපුවම මෙයාව මාරනවා එහෙමද මේක මේ දැන් එයා ගත්ත ගොදුර දැන් එයා බය වුණොත් අර එයාගේ ඇඟ රිලීස් කර ගන්න ඕනේ ඔව් එළියට අරන් යම්මනේ ඒකට හොස්ලියට යන්න දාඩියයි කුස්සියේ අවුවට රන් යන්නත් බෑ නෑ අර ගහ යටට යන්න එන්න පුතේ බෝතලේ ගන්න බෝදරේ අරගෙන අර ජෝඩුවේ විතර සමානලට අපිට දෂ්ට කරන්න නැති අවස්ථා තියෙනවා. මෙයාලා එහෙම මෙයාලා ටක් ගාලා දෂ්ට කරලා ඔය වගේ තැනකට රින්ගපු ගම හොයන්න බෑ. බෑ ඒකයි මං දැක්ක හින්දා හොඳයි අම්මේ නෑ මම මෙතන මේ හරියම ගිලපු තැන විතරයි දැක්කේ අර ෆ්‍රිජ් එක යට. රැඟෙන් හොයාගන්න ඒ කිනාය ඇත්තෙ මොකෙද කියලා. බලන්න කොර ලස්සනයි නේද? එයා ගැංගෙන් තුනේ එකක් ඉස්සෙන්න පුළුවන් එයාට.
ඒක ඉස්සෙල්ලා තමයි දෂ්ට කරන්නේ. අර ලොකු උන් දෙන්න ඇතිනේ කොහේ හරිනේ මල්ලි. ලොකු දෙන්න ඉන්නවා. ලොකු දෙන්න ඒ දෙන්න එයාගේ බිත්තර තමයි මේ දැන් ගිය ඒව තමයි. ඊයේ දෙසැම්බර් දැන් මේ කාලේට ආයෙ එකතු වෙන කාලේ. පොඩ්ඩක් බලන්න සමහරවිට ලොකු දෙන්නත් ඔය ඉන්න තියෙනවා. මොකද මේ දෙන්නම එකටම අල්ලගත්ත හැකි මේ කාලේට එකතු වෙනවා. අර උලන් කාලෙත් එක්ක මේ පටන් ගන්නවා. මැයි ජූනි ජූලි වගේ එතකොට අගෝස්තු ආයෙ සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙනකොට මේ බිත්තර. ඊට පස්සේ ආපහු නොවැම්බර් දෙසැම්බර් පැටව. එහෙම තමයි යන්නේ. දැන් අවුරුද්දටම එකපාරයි පැටව. සෙට් වෙන්නේ. දැන් මේ මාස මේ 5 6 පැටව. මම මේ මෙයානම් පේන විදියට මේ ගෑනු සතෙක් වගේ තමයි. එළියට යනකොට මෙයා දොර ඇතුලේ ඉඳලා ඇතුළට එනවා. මම යාන්තමට දැක්කේත් අපේ පොහොස් පැටියා හින්දා. ලස්සනයි අර මේ ලොකු උන් වගේ තමයි ලස්සන. ලස්සන කියන්නේ එයාගේ රහි බෑම දෙක වගේ තියෙනවා. තියෙනවනේ. ගොදුර දානවා. ඕම් බාණ්ඩ. දානවා. ගොදුර දානවා. බාණ්ඩ ගෙම්බෙක් අරන් ඉන්නේ. එයාගේ ඇඟේ හැටියටද ගෙම්බා. ඒ අර එයා ඇඟ රිලීස් කර දැන් දන්නවා එයාට යන්න බෑ කියලා. එතකොට මෙයා අනිවාර්යෙන් අයින් කරනවා. ඔව් දානවා එළියට. මොන ගොදුර අරන් හිටියත් දැන් ඉතින් ඊට පස්සේ බලන්න යන්න. බාණ්ඩ දැන් කීයද මේ සයිස්ම තමයි දැන් මට ඔය කතා කරපු ගෙදරත් ඒ සයිස්ම තමයි ඇවිල්ලා හිටියා කිව්වේ. ඊට පස්සේ මේ ගිහින් බලද්දී නෑ එයාලා ලාම්පු තෙල් එහෙම ගහලා අයියෝ මම කිව්වා ඔව් ඊට පස්සේ ඇඟට වැටුණත් දන්නේ නැහැ ඇඟට වැටුණොත් මැරෙනවා. ඔව් පිච්චෙනවනේ. නනම් පෙරුමෙන් නම් ගෑන් සතෙක් වගේ තමයි. තරහ යනවා. ලස්සනයි නේද? බයට තමයි ඔය මේවා කරන්නේ. ලස්සනවලිය තමයි ඉතින් දෂ්ට කරන්නේ. ඔව් ඉතින් ලොකු පොඩි කියලා නෑ මේ අර විසේ ප්‍රමාණය විතර වෙනස් වෙන්නේ. විස එකයි. එකයිනේ. අර ලොකු කෙනෙක්ගේ අර විස කෝසවල තියෙන ප්‍රමාණය මෙයාලගේ කෝසේ තියෙන ප්‍රමාණය වෙනස් වෙනවා. එන යා. ඈතට ගිහින් දාන්න මල්ලි ආයේ. නෑ මං කොහොමද තරන් යන්න හරියටම තමයි. කොහෙද? අර ඔතන ඔය STF කැම්ප් එකකටත් එහා මෙතන කැම්ප් එක තියෙන්නේ. ඒකටත් එහා යනවා. ඒ කියන්නේ රක්ෂිතේටම ගිහිල්ලා රේන්ජ් එක දිහාද? ඔය ඊටත් එහා යනවා. මොකද මෙයාලා දැන් මෙතන දැන් මේ හන්දිය ඉඳන් එහාට ගෙවල් නෑනේ. ඔය හන්දිය ඉඳන් අඩුම කිලෝමීටර් 2කටවත් එහා දාන්න ඕනේ. කිලෝමීටර් 2ක් ඇතුළේ සාමාන්‍ය නායක ඇවිදිනවා. ඒ දෙක දැන් අර මෙහෙ ඉන්න දෙන්න මේ හරි විතර නෙමෙයි ඔය ඒරියා එකේම ඉන්නවා. ඒ කිලෝමීටර් 2 යාලා යනවම තමයි. ඒ නිසා ඉතින් දානවා නම් එහෙටම දාන්න ඕනේ. මොකද ළඟපාත දාලා බෑ ආයෙ කිට්ටුව ගෙදරකට එනවා. ගෙවල් වලට එන්නේ වෙන හේතු වලට නෙමෙයි. සමහරු කියනවා මේ ගෙදරට දෙපාර තුන් පාර ආව නම් නිදන් වලට යනම් මනම් කියලා. ඒවා බොරු කතා. එන්නේ අර ගොදුරක් හොයාගෙන. දැන් මේ ගෙම්බා ගිලලා ඔහොම හිටියා. මේ ගෙම්බට දෂ්ට කරලා දැන් මෙයාලා කරන්නේ ඉස්සෙල්ලා දෂ්ට කරලානේ මේ ගොදුර ගන්නෙ. දෂ්ට කරද්දී දැක්කනම් ඔයා කලබල වෙලා මෙයා යනවා. එතකොට ඌ දන්නවා මේ ගොදුර තියනවා කියලා. දෙවෙනි පාරේ ඉන්නෙත් ඒකම හොයාගෙන. අද දෙවෙනි පාරත් අපි දැකලා කුලප් වෙලා ගියොත් තුන්වෙනි පාරත් මේකටම එනවා. අපි හිතන්නේ මෙතන කැරගෙන්නේ මේ එක්ක නිදානේ. ගොඩක් අර මිත්‍යා මතනේ තියෙන්නේ දෙනයි කියන. අපිට නිකන් අර මෙයාලට විස දීලා තියෙන ඉතින් මිනිස්සෙට මේ දෂ්ට කරලා මරන්න නෙමෙයි. ගොදුරක් ගන්න දැන් මෙයාට විස තියෙනවා ගැරන්ඩියට විස නැහැ. ඒ වුණාට ගැරන්ඩියට හැකියාව තියෙනවා සාමාන්‍යයෙන් යන සතෙක් අල්ලගත්තාම ගැලවෙන්නේ නැහැ උගේ. එතකොට මෙයාලට ඒ හැකියාව නැහැ. මෙයාලට තියෙන්නේ දෂ්ට කරලා තමයි ගොදුර ගන්න. ආට තියා දෙන්නකෝ තියෙන. හරි. ඔව්. නැති ඔයාලා නිසා කතා කරනවා මොකුත් කරදරයක් කරන්නේ නැති. වෙන කවුරු හරි නම් මරනවනේ. ඒකනේ. නිකන් තේරුමක් නැහැ මේ සතු